තේනාද වැස්සක් එන වෙලේ තරුණේ අම්බලමකට යනවා. හරි වැස්සෙන් බේරෙන්න අම්බලමකට යනවා. අම්බලම කියන්නේ తాවකාලික නවාතැන. හරි අම්බලමට වෙලා මේක මෙහෙම අත් දෙකක් ඉතින් බැඳගෙන ඉස්සර සරමණේ පුතේ අර සර්ට් එක මෙහෙම උඩට මේවා කරගෙන මේක දැන් ඉන්නවා. හරි දැන් පුතේ හවසනේ වැහි අඳුරත් එක්ක පුතේ වැස්සත් එක්ක අන්ධකාරී වේගින් පැතිරෙනවා. හරි තරුණියක් ගෙදර යන ගමන් හිටියේ. වැස්සනේ වැස්ස වෙලේ තරුණියට පාරේ දුවන්න පුළුවන්ද? ඉස්සර චීත්තේ හැට්ටේ ඉන්නේ අඳින්නේ. දැන් පුතේ චීත්තේ මෙහෙම අරගෙන දුවන්න පුළුවන්ද උරේ කියලා සුසන්තිකාර ජයසිංහ වගේ. එහෙම දුවන්න බෑනේ. මේ කෙල්ල මොකද කරන්නේ? මේ කෙල්ල චීත්තේ මෙහෙම චුට්ටක් මෙහෙම උඩට උස්සා ගන්නවා. හරි ඊළඟට පුතේ ගැහණු අයගේ හැට්ටේට වතුර වැටුනහම ඇතුලේ තියෙන දේවල් පේන්න ගන්නවනේ. හරි ඒක නිසා මේක වහ ගන්න. වහගෙන මෙයා ටිකක් අඩිය මෙහෙම වේගවත් කරගෙන යනවා. හරි එහෙම වේගවත් කරගෙන යද්දී අර කොල්ල අම්බලමේ ඉඳලා පොඩි යෝජනාවක් දාන්න. හරි ලස්සන යෝජනාවක් දාන්න. හරි මෙන් බලන්නකෝ යෝජනාව. බලන්න කවිය කොයිතරම් ප්‍රබලද කියලා. මෙන් බලන්න. අල්ලාගෙන නෙරිය අතකින් කින්ද නගෝ වසාගෙන දෙතන අතකින් කින්ද නගෝ හිමියෙක් නැති ගමන් තනි මගකින්ද නගෝ අම්බලමේ ඉතුරු ටික අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ කොල්ලා යෝජනාවක් දාන්න බණ කවිය ගත්ත විදිය. හරි අල්ලාගෙන නෙරිය අතකින් කින්ද නගෝ උඹ නංගි නෙරිය උස්සගෙන ඇයි වසාගෙන දෙතන අතකින් කින්ද නගෝ නංගි පියවරු දෙක අතෙන් වහගෙන ඇයි හරි හිංගියෙක් නැති තනි මගකින්ද නගෝ හිමියෙක් නැතුව තනියම යන්නේ කොහෙද අම්බලමේ අපි ඉඳලා යමුද නගෝ නංගි අපි පොඩ්ඩක් අම්බලමේ ඉඳලා යන්න රැත් වෙලා මටත් ඉන්න අමාරුයි එහෙම හරි අද කෙල්ලා කෝකට උත්තර දෙන්නේ කොහොමද අඩේ ඉන්ටපා එහෙමනේ මේ කෙල්ල එහෙමනේ කෙල්ල දැක්කා එනකොට නම් එච්චර හොඳ නෑ හරි එහෙන් අන්ධකාරේ එහෙන් වැස්ස හරි කවුරුත් නෑ පාළු වෙලා මේක පිස්සු බල්ලා වගේ උස්සන් ගියොත් අම්බලමට මොනවා කරන්නද කෙල්ල බුද්ධිමත් වෙනවා කෙල්ල බුද්ධිමත් වෙලා පුතේ බුද්ධිමත් උත්තරයක් දෙනවා හරි ඒකත් දෙන්නේ කවිය මේවා සාමාන්‍ය මිනිස්සු කියපු දේවල් පුතේ හරි ඒ කියන්නේ හැම මිනිස්සයම කවිය දැනගෙන තියෙන අර ජෝන් ඩේව් කියපු දේ හරි හැම කෙනෙක් ළඟම තිබුණා පුතේ යන්තම් හෝ කවිකමක් මේ කෙල්ල කියනවා කොහමද අල්ලාගෙන නෙරිය මඩ තැව රෙනින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරින්දා බාල මස්සිනා පස්සෙන් එනින්දා යන්නං අයි යන්නි ගම රට දුරින්දා බාණ්ඩෝ කියපු ලස්සන හරි අල්ලාගෙන නෙරිය මඩ තවරණි හින්දාඩා මම මේ නෙරිය උස්සගෙන යන්නේ එතකොට වෙන මොනවක් පේන්න නෙවෙයි හරි මඩ කෑවෙන්නේ හින්දා හරි දැන් අර කහිති වලත්ත විදියටනේ එල්ල ඒක නැති කරන විදිය වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා අරු කැත විදියට බැලුවේ කෙල්ලගේ පියවරු දිහා හරි ඒ කැත විදියට බලපු එක එතනම මරනවා හරි මම මේ පියවරු දෙක වහගෙන යන්නේ අඩා හරි මගේ පොඩි එකාගේ කිරි හින්දා දැන් අරුට අය හැංගීමක් පහළ වෙන්න පුළුවන්ද බෑ එතනම මැරුවා උගේ හැංගීම හරි බැරි වෙලාවත් ඕක පස්සෙන් ආවොත් ඒකත් එන අවදානමක් නේ ඒක හින්දා ඒකත් නතර කරනවා කෙල්ල කොහමද බාලමස්සිනා පස්සෙන් එන හින්දා අයියෝ මන් තනියනේ බාලමස්සිනා එනවා ආරක්ෂාවට හරි හිත රිදවන්නේ නැතුව කියනවා යන්නන් අයන්ඩි ගමරට දුර හින්දා චුට්ටක් දුර ඉන්නවා යන්නේ බයි ආගේ වගේ හරි බලන්නකෝ කෙල්ල හරි ඒ ප්‍රශ්නේ විසඳගත්ත විදිය නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වදන් දෙද්දි කට පුරාම යයි තව අලුත් උමු